नियोज्य विधुहल्पतिवरुणी सहकार विधुहल्पतिवरुणी गौरवनीय බුදු මණ්ඩලයේ සියලුම ගුරු මහත්මීන්ද විදායක කමිටුවේ සියලුම මහත්මීන් දයාබර දුවේ පුතේ පැමිණි ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. ප්‍රථමයෙන්ම මම ස්තුති කරන්න ඕනේ මේ වගේ උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව මගේ සේවය ඇගීම සඳහා. මම අපේ විදුහල්පතිතුමාට කිව්වා අනේ සර් මේ වගේ උත්සව ඕනේ නෑ මගේ රාජකාරියට මට වැටුපක් හම්බ වුණා. මේ උත්සව ඕනේ නෑ. නමුත් එතුමා මෙවැනි උත්සවයක් සංවිධානය කරා. එතුමන් ඇතුළේ සියලුම දෙනා දායකත්වය දැක්වූ සියලු දෙනාටමත් ස්තුතියි. මම 94 අවුරුද්දේ මුල මෙම විද්‍යාලයට එනකොට මේ සේවය කළේ පූජ්‍ය මිනිපේනාගිත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගෙන් මම බොහෝ දෑ ඉගෙන ගත්තා. ඒ ඉගෙනගත්ත සියලුම දේ තුලින් මම විද්‍යාලයට පුළුවන් උපරිම දේවල් කරා මගේ රාජකාරිය තුල. මට සමහරක් වෙලාවල් වලදී මේ හැම දරුවෙක්ම මගේ දරුවෝ වගේ පෙනුන නිසා වෙන්නේ නැති. මට ඒ වගේ සේවයක් කරන්න පුළුවන් වුණේ. මම මෙතනට එනකොට මෙතනට ආව හැම ගුරු මහත්මියක්ම බොහෝ වෙලාවට මට දැනුනේ මගේ දරුවෝ වගේ. ඒ නිසාම වෙන්නේ නැති වාසලේ දරුවෝ ගුරු මහත්මීන් සියලු දෙනාත් මට මේ විදිහට ලියගත් වෙන්නේ නැති. නමුත් මට පුළුවන් සේවා කාලය තුල සිදු කිරීමට පුළුවන් සියලු දේම මම මගේ පාසල වෙනුවෙන් කරා. ඒක මට හැම අවස්ථාවකදීම සිදු කරන්න පුළුවන් හැම කාර්යයක්ම පවරපු රාජකාරීන් අතර බොහෝම උත්සාහයි මට ඒ පුළුවන් හැම දෙයක්ම ඉටු කරන්නට මට මෙහි සේවය කරපු සියලුම ගුරු මහත්මීන් වෙන්න විදුහල්පතිතුමන්ලා සියලු දෙනාම උදව් කරපු නිසා තමයි මගේ සේවය මේ තරම් සාර්ථකව මට සිදු කරන්නට පුළුවන් වුණේ. ඒ සියලු දේටම මෙම පාසලේ සේවය කර විදුහල්පතිවරු සියලු දෙනා මෙන්ම ගුරු මණ්ඩලයේ සියලු දෙනාමත් මෙතන නොහිටියත් ඒ සියලු දෙනාටම මගේ ගෞරවය මගේ හදපිරි භක්ති ප්‍රණාමය මේ අවස්ථාවේ මම පුද කරනවා. ඒ වගේම මට මේ තාක්ෂුර මෙම පාසලේ සේවය කරන්නට ශක්තිය ධෛර්යය දුන්නු වර්තමාන විදුහල්පතිතුමන් ඇතුළු සහකාර විදුහල්පතිතුමන්ලා වගේම නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා ගුරු මණ්ඩලයේ සියලුම මහත්මීන් මේ වෙලාවේ සිසු දරුදැරියන් වගේම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම විදායක කමිටුවේ සියලු දෙනාම මට මගේ රාජකාරිය කරන්නට මට ශක්තිය ධෛර්යය දුන්න ඒ සියලු දෙනාටම මගේ අදපිරි ගෞරවය පුද කරමින් ඔබ සියලු දෙනාටම ස්තුති සුමන විදු මාතාව চিරාත් කාලයක් වැජ වෙන්නට ප්‍රාර්ථනා කරමින් ස්තුතියි.